2026 අප්‍රේල් මස නව අවුරුදු උදාවත් එක්ක තුලා ලග්න හිමියන්ට කොහොමද? තුලා ලග්න හිමියන්ට මේ අප්‍රේල් මාසයේ මොන වගේ බලපානවද කියලා අපි බලමු. තුලා ලග්න හිමියන්ට ඊ타මත්ම හොඳ ආර්ථික දියුණුවක් ලැබෙන, විශේෂයෙන්ම තමන්ගේ සහකරුගේ සහකාරියගේ ආදායම ඉහළ යන, තමන්ටත් ඒකෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් තමයි තුලා ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ කාල සීමාවේදී ඔබට සුඛෝපභෝගී දේවල් ඉතාමත්ම හොඳින් ලැබෙන කාල සීමාවක්. මේ කාල සීමාවේදී ඇඳුම්, සුඛෝපභෝගී භාණ්ඩ, බොහෝ දේවල් ඔබට ලැබෙන සහ ඔබට ලැබෙන මුදල් වලින් ඔබ වැඩි ප්‍රමාණයක් මේ වගේ දේවල් වලට වියදම් කරන කාල සීමාවක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ කාල සීමාවේදී කෑම, බීම, ඇඳුම් හැම දෙයක්ම ඉතාමත්ම හොඳින් ඔබට ජීවිතේ ලැබෙන අත්දැකීම් ලැබෙන කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේදී බොහෝ වෙලාවට ඔබට සමාජීය පිළිගැනීම ඉතාම හොඳින් ලැබෙන කාල සීමාවක්. ඉතින් මේ වෙලාවේ ඔබ විවාහ වෙලා නැත්තම් මේ කාල සීමාවේදී ඔබේ සම්බන්ධතාවයන් ස්ථාවර වෙන, ඔබේ විවාහ යෝජනාවන් ස්ථිර වෙන, ඔබේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්න අවශ්‍ය කරන ස්ථාවරතාවය ඇති වෙන කාල සීමාවක් තමයි ඔබ පසු කරන්නේ.